මෙන්න මේකේ ස්ට්‍රක්චර් එකට එමු. පුතා දැන් කලින් අහපු ප්‍රශ්නේ. හරිද පුතේ? පුතා කලින් අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ. පුතේ past continuous tense එකේ එහෙම නැත්නම් අතීතයේ සිදුවීම් පැවති ක්‍රියාවල ස්ට්‍රක්චර් එක තමයි පුතේ ඔයාලට දැන් මේ පේන්නේ. සබ්ජෙක්ට් එක. ඒ කියන්නේ පුතේ ක්‍රියාව කරන පුද්ගලයා මූලිකවම යෙදෙන. හරිද පුතේ? ක්‍රියාව කරන පුද්ගලයා කියන්නේ සබ්ජෙක්ට් කියන්නේ I එන්න පුළුවන්, we එන්න පුළුවන්, they කියලා යෙදෙන්න පුළුවන්. එහෙම නැත්නම් she, he, එහෙම නැත්නම් නමක් නේද? කලන, නිමල්, නාමල්, සුනිමල් ඔන්න වගේ ඕනම නමක් මෙතෙන්ට එන්න පුළුවන්. ඊට පස්සේ පුතේ අන්නේ යෙදෙන සබ්ජෙක්ට් එකට අනුව මේ රෙඩ් කලර් එකෙන් පුතේ highlight කරලා තියෙන පුතාට පේනවා was එකයි were එකයි යෙදෙනවා. පුතේ was එක යෙදෙන්නේ ඒක වචනත් එක්ක. was එක යෙදෙන්නේ ඒක වචන සබ්ජෙක්ට් එකත් එක්ක. were එක යෙදෙනවා බහුවචන සබ්ජෙක්ට් එකත් එක්ක. බහුවචන කියන්නේ පුතේ අපි කියමු we આવොත් were යෙදෙන්නේ. ඒ කියන්නේ අපි මෙහෙම කියමු අපි බත් කකා හිටියේ. we were eating. දැන් අර I එක පුතේ බහුවචන විදිහට සැලකුණාට ඉංග්‍රීසි වලදී මෙන්න මේ රටාවේදී පුතේ I එකත් එක්ක භාවිතා වෙන්නේ was කියන එක. I was. හරිද? අපි දැන් අර කලින් සමහර රටාවලදී පුතේ I කියන එක බහුවචන විදිහට සැලකලා තමයි කටයුතු කරන්නේ. නමුත් පුතේ මෙන්න මේ රටාවට ආවම I එකත් ඒක වචන විදිහට තමයි සැලකන්නේ. එහෙම නැත්නම් I එකත් එක්ක use වෙන්නේ was එක. I එකත් එක්ක were නෙමෙයි. හරි පුතේ? හරි. ඒක පැහැදිලි වෙනවා පුතේ. ඔන්න මෙන්න මේ ලිස්ට් එක එහෙම නැත්නම් ටේබල් එක පුතාට පේනව නේද? ටේබල් එක දිහා බලන්න පුතේ. ඔන්න මේක ස්ට්‍රක්චර් එක මුලින්ම ඔලුවට දාගන්න පුතේ. සබ්ජෙක්ට් එකට අනුව was ද were ද කියන එක වෙනස් වෙනවා. ඊට පස්සේ පුතේ was වුණත් were වුණත් verb එක ing සහිත ක්‍රියාපදේ. එහෙම නැත්නම් පුතේ verb for කියලා කියන්නේ. verb for නේද? පුතාට අමතකයි නම් පුතේ අපි මුල්ම දවසේ ඉගෙන ගත්ත පාඩමේ මුල්ම දවසේ කියන්නේ දෙවෙනි එකේ නෙමෙයි මුල් මේකේ අනිවාර්යයෙන්ම ඇති ක්‍රියාපදයක forms පහ. හරිද? අන්න ඒක චුට්ටක් ටක් ගාලා හරවලා බලා ගන්න. එතකොට පුතාට මතක් වෙයි ක්‍රියාවක කොටස් පහක් තියෙනවා. එහෙම නැත්නම් ක්‍රියාවක forms පහක් තියෙනවා. verb 1, verb 2, verb 3, verb 4 and verb 5 කියලා. අන්න ඒකේ පුතේ verb 4 කියන එක තමයි මෙන්න මේ පුතා නිල් පාටින් පුතේ highlight කරලා තියෙනවා. මෙන්න මෙතන cursor කියන තැන පුතාට පේනවා verb with ing. ඒ කියන්නේ පුතේ ing සහිත ක්‍රියාපදය. අන්න ඒක තමයි පුතේ මේ රටාවේ තියෙන්නේ. ඊට පස්සේ object එක. දැන් මෙන්න මේ table එකක් බලන්න. table එකේ පේනවා I කියන උක්ත පදයට එක්ක was එකේදී. ඊට පස්සේ he කියන ඔහු කියන උක්ත පදයට එක්කත් was එක තමයි යෙදෙන්නේ. මෙන්න was එක. ඊට පස්සේ පුතේ she ඇය කියන උක්ත පදයට එක්කත් පුතේ was එක තමයි භාවිතා වෙන්නේ. ඊට පස්සේ පුතේ මෙන්න it කියන්නේ ඌ එහෙම නැත්නම් ඒක අන්න ඒ වගේ භාවිතාවල් වලත් එහෙම නැත්නම් it කියන එකේදීත් was එකම තමයි භාවිතා වෙන්නේ. was වුණත් පුතේ was වුණා එහෙම නැත්නම් was වුණත් were වුණත් පුතේ මෙන්න මේ කොටුවේ පේනවා ක්‍රියාපදයේ පුතේ මෙන්න මේ ing සහිත ක්‍රියාපදේ. sing නෙමෙයි singing, play නෙමෙයි playing, read වලට ing එකතු වෙලා reading වෙලා, go කියන එකට ing එකතු වෙලා going වෙලා, write කියන එකට ing එකතු වෙලා writing වෙලා. නේද පුතේ? මෙන්න w අකුර තිබුණට w අකුර ප්‍රොනවුන්ස් වෙන්නේ නැහැ මේ write කියන වචනේදී. මම කලින් දවසක පුතාට කිව්වා වගේ මතකයි. w අකුර ප්‍රොනවුන්ස් වෙන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේ r අකුර ළඟ ඉඳලා තමයි අපි ප්‍රොනවුන්ස් කරන්නේ writing. නමුත් පුතේ ලියද්දි w අකුර තියෙනවා. කියවද්දි පුතේ writing කියලා තමයි කියවන්නේ. ඉතින් පුතේ ඒ අනුව I, he, she, it, you, we, they මේ ඕනෑම උක්ත පදයක් එක්ක පුතේ භාවිතා වෙන වචන දෙකයි තියෙන්නේ. was එකයි were එකයි. එතකොට was එක භාවිතා වෙන විදිහ මෙන්න මේ කොටුව තුල තියෙනවා පුතේ. was එක භාවිතා වෙන්නේ. වෙනසක් නෑ පුතේ. හරිද? මීට වඩා කිසිවක් නෑ. හරිද? මේ ටිකම තමයි තියෙන්නේ. තවත් අලුතින් එකතු වෙන්නේව නෑ. නමක් එකතු වුණොත් මිසක්. හරිද පුතේ? නමක් නේද? නමක් අපි කිව්වොත් නේද? අපි කලින් කිව්වා වගේ පුතාගේ නම මගේ නම වෙන්න පුළුවන්, වෙන කාගේ හරි නමක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ නමක් තමයි මෙතෙන්ට එකතු වෙනවා නම් එකතු වෙනවා. මෙතෙන්ට එකතු වෙනවා නම් පුතේ මෙන්න මේ කොටුවට පුතාට පේනව නේද cursor එක මම මේ යවන තැන, යවන කොටුව. ඔව්. හරි පුතේ. මෙන්න මේ කොටුවට ඕන එකතු වෙන්න පුළුවන්. children එහෙම නේද? children කියන්නේ ළමයි බහුවචනයි. අපි තුන් people මිනිස්සු people අන්න ඒ වගේ පුතේ කොහොම හරි බහුවචන උක්ත පදයක් යෙදෙන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට බහුවචන යෙදුණු පුතේ අනිවාර්යයෙන්ම මෙන්න මේ were එක තමයි භාවිතා වෙන්නේ. were එක තමයි යෙදෙන්නේ. මේ was එක යෙදුණා පුතේ හරි පුතේ හරි. මෙන්න පුතේ අපිට picture එකක් පේනවා. අපි බලමු picture එක මොකක්ද කියලා. අන්න පුතේ තියෙනවා I was sleeping. මම නිදාගෙන හිටියේ. හරිද පුතේ? මම නිදාගෙන හිටියේ. මම නිදාගනිමින් හිටියේ. දෙකම එකයි. හරිද පුතේ? දැන් අර මේ රටාවේ පුතේ තියෙනවා මේ මින් කියන රටාව. එහෙම නැත්නම් මේ ක්‍රියාපදේ නිදාගනිමින් හිටියේ. මම කමින් හිටියේ. මම බොමින් හිටියේ. මම වොච් එකක් දාගන්න ගමනුයි හිටියේ. අනේ වගේ පුතේ ටිකක් අර මින් කියන වචනය මේ තියෙන ගනිමින් එහෙම නැත්නම් කමින් බොමින්
දුවමින් හිටියේ අන්න ඒ වගේ පුතේ මින් රටාව කියන්නේ මින් කියන වචනය සිංහලෙන් අපි කියද්දී අදහස මින් කියන වචනය බොහෝ දුරට යෙදෙනවා. හරිද පුතේ? මින් කියන වචනය බොහෝ දුරට යෙදෙනවා. නමුත් පුතේ මේක අපි මින් කියන එකම යොදාගෙන මම කමින් හිටියේ මම නිදාගනිමින් හිටියේ කියලාම කියන්න අවශ්‍ය නැහැ. අපිට නෝමලි කියන්න බෑ මම නිදාගෙන හිටියේ කිව්වා පුතේ මම නිදාගනිමින් හිටියේ කියන එකම තමයි මේ කියන්නේ. හරිද පුතේ? ඒකේ වෙනසක් නැහැ. ඒක නිසා අපි මම නිදාගනිමින් හිටියේ කියන්න පුළුවන්. නැත්නම් මම නිදාගෙන හිටියේ කියන්න පුළුවන්. දැන් පුතේ අපි බලමු I was sleeping. මෙන්න මේ වගේ වාක්‍යයක් අපිට අවශ්‍ය වෙන්නේ මොන වගේ මොහොතකද මොන වගේ වෙලාවකද කියලා. ඔන්න පුතේ අපි බලමු. ඔන්න අපිට එනවා යාළුවෙකුගෙන් කෝල් එකක්. හරිද? අන්න ඒ වෙලාවේදී අපිට නිින්ද ගිහිල්ලා. අපිට කොහොම හරි ෆෝන් එක ආන්සර් කරන්න බැරි වෙනවා. අන්න පුතේ ෆෝන් එක ආන්සර් කරන්න බැරි වෙලා අපි ඔන්න පැය භාගයකින් එහෙම නැත්නම් පැයකින් දෙකකින් වෙන්න පුළුවන් අපි අයිමත් කෝල් බෑක් කරනවා යාළුවට. හරිද? අපි මිස් කෝල් එකක් දැකලා කෝල් බෑක් කරනවා යාළුවට. ඔන්න යාළුවා අහනවා ඊට පස්සේ ගත්ත වෙලාවේ ඔන්න ඔයා නිදාගෙන නැගිටලා තමයි මේ කෝල් එක ගන්නේ. දැන් පැයකට දෙකකට පස්සේ. අන්න පුතේ යාළුවා අහනවා ඔයාට මම දැන් පැයකට විතර කලින් කෝල් කොටක් ගත්තා, කෝල් 3ක් ගත්තා, කෝල් 5ක් ගත්තා. ඔයා ආන්සර් කරේ නැහැනේ. කොහෙද හිටියේ? මොකද කරේ කියලා. අන්න පුතේ ඔයා කියනවා ආන්සර් කරලා අනේ I'm sorry I was sleeping. අනේ සමා වෙන්න I'm sorry I was sleeping. I am extremely sorry. මට ඇත්තටම සමා වෙන්න. මට ගොඩක් සමා වෙන්න. මට ඇත්තටම සමා වෙන්න. I'm extremely sorry. I was sleeping. මට ඇත්තටම සමා වෙන්න. මම නිදාගෙන හිටියේ. එහෙම නැත්නම් මට නිින්ද ගිහිල්ලා නේද? නිින්ද ගිහිල්ලා එහෙම නැත්නම් නිදාගෙන හිටියේ. මට සමා වෙන්න. මම නිදාගෙන හිටියේ. මම නිදාගෙන හිටියේ. අන්නේ අදහස කියන්නේ පුතේ I'm extremely sorry. I was sleeping. මම නිදාගෙන හිටියේ. මම නිදාගෙන හිටියේ. දැසන කියන්නේ ඒ වගේ වෙලාවට සම්බන්ධ කරගන්න පුළුවන්. I was reading today's newspaper this morning. කියලා එහෙම සම්බන්ධ කරගන්න පුළුවන්. ගැටලුවක් නැහැ පුතා. හිතපු විදිහත් හරි. ගැටලුවක් නැහැ. මේකෙදි පුතේ මම කියන්න උත්සාහ කරමින් හිටියේ පුතේ දැන් මේ වගේ අවස්ථාවක කියන අපි අපේ ඔළුවට පුතේ ගන්නම අවශ්‍ය. දැන් මේකේ ස්ට්‍රක්චර් එක අපිට අනිවාර්යයෙන්ම ඔළුවට දාගන්න පුළුවන්. හරිද? අපිට ඔළුවට දාගන්න පුළුවන්. නමුත් පුතේ තව දුරටත් තව වැදගත් වෙන්නේ අපිට මේව භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ මොන වගේ සංදර්භයන් තුලද කියන එක ඔළුවට අවබෝධ කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. එතකොට පුතේ අපිට ටක් ගාලා අපි මේ වාක්‍ය ටික ඔළුවට දාගෙන ස්ටේබල් කරගෙන ඉඳිදී අපිට ටක් ගාලා ඔටෝමැටික්ලි අපිට මේව භාවිතා කරන්න පුළුවන් වෙනවා. ඒක නිසා පුතේ මෙන්න මේ එක්සැම්පල් එකක් මේ වගේ භාවිතා කරන්න අවශ්‍ය වෙන සංදර්භය මොකක්ද කියලා බලමු. ඔන්න පුතේ අපි කියමු I was reading today's newspaper. මම අද පත්තරේ කියවමින් හිටියේ. මෙන්න මේ වගේ එක්සැම්පල් එකක් පුතේ. එහෙම නැත්නම් මේ වගේ වාක්‍යයක් කියන්න අවශ්‍ය වෙන්නේ අපි හිතමු ඔන්න අපේ ගෙදරක 100 කෙනෙක් ඉන්නවා පුතේ පත්තරේ කියවන සාමාන්‍ය පුරුද්දක් විදිහට. ඔන්න පුතේ එයාගේ යාළුවෙකුත් එනවා එයාව හොයාගෙන එයා උදේ පත්තරේ කියවමින් ඉන්න ගමන් ඉද්දි ඔන්න යාළුවෙක් කියලා නේද? ටිකක් වයසයිනේ. ටිකක් නේද? අපි හිතමු ඔන්න කන් ඇහෙන ප්‍රමාණය ටිකක් අඩුයි නේද? අවධානය ටිකක් අඩුයි. අන්න ඒ වගේ තමයි 100 කෙනෙකුගේ ස්වභාවය. එතකොට පුතේ අනේ යාළුවත් ඇවිල්ලා ටිකක් එයාගේ වයසම කෙනෙක් නේ යාළුවා වෙන්නේ. අන්න පුතේ එයාත් ලොකු හඬක් තියෙන කෙනෙක් නෙමෙයි. එයා ඇවිල්ලා ඔන්න මේ 100ගේ නම කියලා කතා කරනවා. අන්න පුතේ ඒ වගේ වෙලාවකට එයාට ටිකක් ඇහෙන්නේ නැහැ. 100ට ටිකක් වෙලා යනකම් ඇහෙන්නේ නැහැ. හතර පහ වතාවක් කතා කරනකම් ඇහෙන්නේ නැහැ. එයාගේ නම කියලා කතා කරලා ඇහෙන්නේ නැහැ. අන්න පුතේ එයා එළියට ඇවිල්ලා කියනවා යාළුවාට ඔන්න ඇහිලා ඇවිල්ලා කියනවා අනේ නේද? සිංහලෙන් නම් අනේ කියලා කියනවා. එහෙම නැත්නම් ඉංග්‍රීසි වල නම් I'm sorry I was reading today's newspaper. මම අද පත්තරේ කියවමින් හිටියේ. ඒ කියන්නේ මට ඇහුන්නේ I couldn't hear. මට ඇහුනේ නැහැ. I couldn't hear. I was reading today's newspaper. මම අද පත්තරේ කියවමින් හිටියේ. අන්න මේ වගේ අවස්ථාවල තමයි පුතේ මෙන්න මේ වගේ භාවිතාවක් අපිට භාවිතා කරන්න වෙන්නේ. පුතේ මෙන්න බලන්න. today's කිව්වම පුතේ today විතරක් නෙමෙයි. හරිද? ඒ කියන්නේ දැන් අද පත්තරේ කියන්න today's newspaper කියලා තමයි කියන්නේ. මෙන්න මේ apostrophe comma නේද? උඩුකමාව කියලා කියන පුතේ නේද? සිංහලෙන් උඩුකමාව කියලා කියන්නේ. apostrophe comma එකේ දීලා පුතේ s එක අනිවාර්යයෙන්ම යෙදෙන්න ඕන today's newspaper කියන්නේ. හරි පුතේ? today's newspaper. ඒ කියන්නේ දැන් මේක මෙහෙම apostrophe comma නැතුව s නැතුව today newspaper කිව්වොත් වැරදි පුතේ. today newspaper කිව්වොත් අද දවසේ කියන්නේ අද පත්තරේ කියන එක නෙමෙයි කියවන්නේ. ඒක වැරදි. today's newspaper කියලා අනිවාර්යයෙන්ම මෙන්න මෙතන s එකක් යෙදිය යුතුමයි. apostrophe comma එක්ක. apostrophe comma නැතුව s එකක් දාලා බෑ. එහෙම වුණොත් ඒත් වැරදි. අනිවාර්යයෙන් මෙන්න මේ උඩුකමාව එන්න ඕන today's newspaper ලියන්න පුතේ. එතකොට I was ඊට පස්සේ පුතේ නෑ. ඔකේ. දැන් මම උයමින් හිටියේ කියන අදහසක් කියන්න පුතේ. දැන් උයමින් කියන්නේ උයනවා එහෙම නැත්නම් පිසිනවා කියන අදහස පුතේ. මෙන්න මේ cook කියන එකනේ නේද? C double O K cook. ඔන්න ඕකනේ verb 1 එක. එතකොට පුතේ දැන් මේකේ ස්ට්‍රක්චර් එක අපි ඉගෙන ගත්තේ මොකද්ද? subject එකට අනුව was the word කියලා යෙදෙනවා. දැන් I එක්ක was යෙදෙනවා. අන්න පුතේ ක්‍රියාපදයේ cook. හරිද? cook එකට පුතේ cook එකට ing එකතු වුණා නම් හරි. I was cooking. මම උයමින් හිටියේ. I was cooking. හරි පුතේ. අර having එක ඕනේ නැහැ. having එක මැදට දාගන්න අවශ්‍ය නැහැ. දැන් cook කියන්නේ පුතේ ක්‍රියාපදයක් නේ.
cook කියන්නේ ක්‍රියාපදයක්. ක්‍රියාපදයට ing එක දෙනවා. ඉතින් ඒ අනුව cooking. I was cooking. I was cooking. මම උයමින් හිටියේ. I was cooking rice. මම බත් උයමින් හිටියේ. මෙන්න I was cooking rice. එහෙම නැත්නම් මම පරිප්පු උයමින් හිටියේ. I was cooking dal. මෙන්න පුතේ I was cooking dal. එහෙම නැත්නම් ඕනම දෙයක් ඔන්න වගේ මම හදමින් හිටියේ නේද? අපි හිතමු I was eating yesterday's. හරි පුතේ. ඔව්. I was eating yesterday. හරි පුතේ. දැන් Yesterday. ඔව් yesterday's කියලාද පුතා කිව්වේ? හරි. ඔව් එහෙමයි. දැන් අර මම කලින් කිව්වනේ ඊයේ. ඔව් පුතේ හරි. මෙහෙමයි. මෙතෙන්ට පුතේ මෙන්න මේ s එක දාන්න අවශ්‍ය නැහැ. හරිද? දැන් මම අර කිව්වේ පුතේ දැන් ඊයේ දවසේ කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ ඊයේ දවසේ පත්තරේ. හරිද පුතේ? ඊයේ දවසේ පත්තරේ. එහෙම නැත්නම් ඊයේ දවසේ නිවුස් එක. හරිද පුතේ? දැන් ඊයේ කියන්න පුතේ yesterday විතරයි වාචායනේ. හරිද? දැන් අර අපි කිව්වේ yesterday's newspaper. ඊයේ දවසේ newspaper. ඊයේ දවසේ පත්තරේ. හරිද පුතේ? දැන් මේ අපි මෙතන කියන්නේ I was eating yesterday. මම ඊයේ කකා හිටියේ. හරිද? එතකොට yesterday විතරක් يعني yesterday කියන්නේ ඊයේ කියන අදහසනේ. එතකොට yesterday තිබුණා නම් හරි. නමුත් පුතේ අර ඊයේ දවසේ, ඒ කියන්නේ ඊයේ පත්තරේ, ඊයේ දවසේ පත්තරේ කියන අදහසනේ මේ කියන්නේ. අපි කලින් කිය කතාවේ. අන්න එතකොට පුතේ yesterday's කියලා මෙන්න මෙහෙම එනවා. නමුත් පුතේ දැන් ඊයේ දවසේ කියන්නේ ඊයේ කියලා කියද්දි පුතේ yesterday's කියලා යොදන්න ඕනේ නැහැ. yesterday කියලා යදුනා හරි. පුතා කියුවා dinner when my phone rang කියලා තමයි මේ කියන්නේ. අන්න පුතේ මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ මොකක්ද? I was cooking dinner. මම රාත්‍රී ආහාරය උයමින් හිටියේ when my phone rang. මගේ ෆෝන් එක නාද වෙද්දි කියලා තමයි මේකේ අදහස එන්නේ. when my phone rang. මගේ ෆෝන් එක නාද වෙද්දි. හරිද? මගේ ෆෝන් එක එහෙම නැත්නම් ring වෙද්දි කියලා මේ කියන්නේ. අන්න පුතේ එතෙන්දී මෙන්න මේ ring කියන එකේ simple past tense එක තමයි භාවිතා කරන්නේ. හරිද පුතේ? ඒ කියන්නේ මෙන්න මේ සරල වලට ගන්න ඕන පුතේ මෙන්න මේකයි. මෙන්න මේ past continuous රටාවක් එක්ක තව වාක්‍යයක්. හරිද පුතේ? දැන් මෙන්න මේ එක වාක්‍යයක් තමයි මෙන්න මේ තියෙන්නේ. හරිද? එක වාක්‍යයක් කියන්නේ අපි ඉගෙන ගන්න ඉන්න past continuous tense එක තමයි මේ තියෙන්නේ. හරිද? අන්න ඒකට පුතේ තව වාක්‍යයක් තමයි මෙන්න මේ තියෙන්නේ. my phone rang. my phone rang කියන්නේ පුතේ simple past tense එක. simple past tense වාක්‍යයක්. හරිද පුතේ? අන්න simple past tense එකේ පුතේ මේ බලන්න rang කියලා තියෙන්නේ ring. ring කියන verb එකේ verb 2 එක තමයි පුතේ rang කියන්නේ. rang. හරිද? නාද වුණා කියන්නේ. අන්න පුතේ මෙන්න මේ වාක්‍ය රටාවත් එක්ක තව වාක්‍යයක් යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම පුතේ ඒක මොකක්ද? simple past tense විය යුතුයි. හරිද? simple past tense විය යුතුයි. මොකද පුතේ මේක අපි කතා කරන්නේ අතීත කාලේ සිද්ධ වුණ දෙයක් ගැනනේ. හරිද? ඒක නිසා මේක simple present tense වෙන්න බෑ. මොකද අතීත කාලේ සිද්ධ වුණ දෙයක් මේ සිද්ධ වෙමින් පැවතුණු දෙයක් නිසා ඒ අවස්ථාවේ සිද්ධ වුණ දෙයක් ගැන අපි කතා කරනවා නම් ඒකත් අතීත කාලෙන් තැබිය යුතුයි. සරල අතීත කාලේ. හරිද පුතේ? ගන්න පුළුවන් කිසිම නෑ. එහෙනම් පුතේ එහෙනම් වැඩේ කරමු. අද අපි නවතිමු නේ.